හේලෝ ගායිස් ඉතින් ඔන්න අදත් මගේ channel එකට ආපහු ඔයගොල්ලෝ ආදරෙන් සතුටින් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් මාළු ගෙනත් තියෙනවා. ඉතින් අපි බලමු අද ගෙනත් තියෙන මාළු මොකුන්ද කියලා. ඉතින් මේ වීඩියෝ එකයි මම මතක් කරන්නේ ඉතින් මම කලින් දා වීඩියෝ එකට හොඳ ප්‍රතිචාර තිබ්බා. ඉතින් මං හිතනවා මේ වීඩියෝත් හොඳ ප්‍රතිචාර දෙයි කියලා. ඉතින් එයාගේ මාව subscribe කරන්න තමතක් ගන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඔයාලට අලුතෙන් ගෙනාපු මාළුවා පෙන්නන්න කලින් ඔයාලට මතකයිද මං කලින් වීඩියෝ එකේ lemon noska කෙනෙක් ගෙනාවා. ඉතින් ඒ lemon noska මට පෙන්නන්න හිතුණා. ඉතින් ඔයාලට පේන ඇති පිටිපස්සෙන් ඉන්නේ අලුතෙන් ගෙනාපු lemon noska. ඉතින් යාට මේ මාළුන්ගෙන් කිසිම කරදරයක් නැහැ. ඉතින් එයා හොඳ ඉන්නවා මේ ඉන්නේ ගෙනාපු lemon noska. ඔයාලට පේන ඇති කිසිම කරදරයක් නැතුව එයා මේ පොන්ඩ් එකේ ඉන්නවා. හරි එහෙනම් අපි බලමු අලුතෙන් ගෙනාපු මාළු දෙන්න කවුද කියලා. මේ ඉන්නේ මං ආසම කරන ඔස්කා ජෝඩුවා. මේ ඉන්නේ රෙඩ් ටයිගර් කියන ඔස්කා ජෝඩුවක්. ඉතින් මාරම කලර්ස් තියෙන ඔස්කල් දෙන්නේ තාම මට සෙට් උනේ. ඉතින් මාරම ලොකුයි. ඉතින් කලර්ස් නම් සුපිරිටම තියෙන ඔස්කල් දෙන්නගේ. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව මේගොල්ලෝ ඇක්ලිමේට් වෙන්න දාගමු. ඉතින් මං කලින්ම ඇක්ලිමේට් වෙන්න මේගොල්ලෝ දාගන්න තිබ්බේ. ඉතින් මේ දෙන්නත් දාන්නේ අපේ අනිත් ඔස්කලය ඉන්න පොන්ඩ් එකට. මම හිතනවා යාළුවගෙන් මෙයාලටත් මෙයාලගෙන් යාලටත් ඉන්න මාළුන කරදරයක් වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙයාලගේ ඇඟේ පොඩි පොඩි තුවාල තියෙනවා. ඉතින් ඒවා නම් හරියනවා. ඉතින් මේ තියෙන්නේ මේකේ ෆිල්ටර් එක. ඉතින් මේ ෆිල්ටර් එක මේකට හොඳම ප්‍රමාණවත්. ඉතින් මෙයාලා ඇක්ලිමේට් වෙන්න දාලා අපි තියමු. ඔයාලට පේන ඇති වතුරේ ක්වොලිටි එක. මේ ඉන්නේ මේ පොන්ඩ් එකේ ඉන්නේ බ්ලැක් ටයිගර් ඔස්කා. ඔයාලට පේන ඇති ඇවිත් බලනවා කවුද මේ අලුත් යාළුවෝ දෙන්න කියලා. මම තවත් ඔස්කා ජෝඩුවක් ගත්තා. ඉතින් මේ ඉන්නේ ඒ දෙන්න. ඉතින් මේගොල්ලන්ගේ වර්ගිකෝ මේගොල්ලෝ බ්ලැක් ටයිගර් ඔස්කා. ඉතින් සාමාන්‍ය අඟල් 3මාරක් 4කට කිට් වෙන්න සයිස් එකකින් ඉන්නවා. ඉතින් ඔයාලට පේන ඇති මාරම ඇක්ටිව් දෙන්නේ. තාම නම් කලර්ස් නම් නැහැ එච්චර. ඉතින් අපි මේ දෙන්නත් ඇක්ලිමේට් වෙන්න දාගමු. ඉතින් මම මේ දෙන්න දාගන්න ඉතින් RTC ඉන්න ටැංක් එකට. ඔන්න ඉතින් ඒ දෙන්නත් ඇක්ලිමේට් වෙන්න දාගත්තා. ඔයාලට පේනද මේ ටැංකේ RTC එකක් ඉන්නා. ඔයාලා මේ RTC එක නා වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්මකින් බලන්න මම උඩින් පින් කරලා තියන්න. ඉතින් ඔයාලට මතකද මම ඒ RTC අපි දැම්මේ අපේ අනිත් RTC ස්නේක් හෙඩ්ඩත් එක්ක. ඉතින් මේ අපේ අලුත් RTC ට පොඩි කරදරයක් වුණා පරණ RTC ගෙන්. ඉතින් එයා ඒකින්ද මම මේ RTC අපේ පල්ලා ටැංකියට දාගත්තා. ඉතින් එයත් එක්ක තව පෝල බෑරට් කෙනෙක් ඉන්නවා. මං හිතනවා මේ මාළු 4 දෙනා හොඳට ඉඳී කියලා කරදරයක් නැතුව. මේ ඉන්නේ මං අලුතෙන් ගෙනාව RTC ඔයාලට පේන විදිහ හොඳටම ඉන්නවා. ඉතින් මේ ඔස්කලා දෙන්න ඇක්ලිමේෂන් ටයිම් එක ඉවරයි. ඉතින් අපි මේ ඔස්කල් දෙන්නත් අපේ පොන්ඩ් එකට දාගමු. ඔය ඉන්නේ අපේ මාළු දෙන්න. ඉතින් මම මේ දෙන්න ඉන්න වතුරත් එක්ක අපි පොන්ඩ් එකට දාගන්නවා. මොකද මං මේ එක්ස්පීරියන්ස් එකේ හොඳ පිරිසිදු වතුර දාගෙන ආවේ. ඔන්න මාළු දෙන්න පොන්ඩ් එකට ගියා. මේ ඉන්නේ මාළු දෙන්න ඔයාලට පේන දේ කලර්ස් එහෙම තියෙනවා. ඉතින් අපි මේගොල්ලොන්ට මේ ටැංක් එකට සෙටල් වෙන්න පොඩි වෙලාවක් දෙමු. මොකද ටැංක් එකට එකතු කරගම මේගොල්ලෝ දඟලලා කරලා ඉන්නේ නැහැ. ඉතින් ඔයාලට පේන දේ පොඩි පොඩි තුවාල එහෙම තියෙනවා. ඕවා හරියනවා. ඉතින් මෙයාලත් මේ ටැංක් එකේ විනාඩි 30ක් 45ක් විතර තියාගත්තා. ඉතින් මේගොල්ලොත් අපි මේ ටැංක් එකට දාගමු. මම මාළුවා මේ ගොට්ටේට අල්ලගත්තා. ඉතින් අපි මේ දෙන්නම් මේ ටැංක් එකට දාගමු. ඉතින් ඔයාලට පේන ලොකු කලර්ස් නැහැ සාමාන්‍ය ගන්න කලර්ස් තියෙනවා මේ දෙන්නගේ. ඉතින් ඔන්න ඒ දෙන්නත් දාගත්තා. ඉතින් ඔය ඉන්නේ මගේ ඔස්කලා දෙන්න. ඉතින් ඒ දෙන්නත් හොඳට ටැංක් එකේ ඉන්නවා. මේ තියෙන්නේ අපේ අලුත් ඔස්කලා දෙන්න මේ ටැංක් එකට දාලා පැය දෙකකට පස්සේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පේන ඇති අනිත් මාළුත් එක්ක හොඳට ඉන්නවා. ඉතින් මේ මාළුන්ට යම් තාක් දුරකට මේ ටැංක් එකේ ඉන්න පුළුවන්. මොකද මේකේ හොඳ ෆිල්ටරේෂන් එහෙම තියෙන හින්දා. ඉතින් guys අද ගෙන වීඩියෝ කොහොමද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඉස්සරහට තව හොඳ වීඩියෝ ඉන්න තියෙනවා. ඒ වගේම මාත් එක්ක දිගටම එකතුලා ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.